හරි ආදරණීය නංගිය මල්ලිය ඔයගොල්ලන්ට පාස් පේපර්ස් ටික සාකච්ඡා කරලා දෙන වැඩේ අද වැඩේ විදිහට වෙන්නේ 2020 O level ගණිත ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න අංක 11 ඉඳන් 20 දක්වා මේ සෙෂන් එක යටතේදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ ඊළඟ සෙෂන් එක යටතේදී 20 ඉඳන් 25ත් කලින් සෙෂන් එක යටතේදී 1 ඉඳන් 10ට සාකච්ඡා කරමු. ඊළඟට කියන්න ඕන දේ තමයි අනිවාර්යෙන් මේ වීඩියෝ එකෙන් දෙයක් ගත්තා නම් ලයික් එකක් දාන්න. හොඳ තියෙනවා නම් ඒක කමෙන්ට් කරන්න. නරක තියෙනවා නම් ඒවත් කමෙන්ට් එකක් විදිහට දාන්න. ඒ වගේම මේක තවත් කෙනෙක්ට දැනගන්න ඕන හින්දා ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. හැමදාම කියනවා වගේ ඉගෙන ගනිද්දී කුහක වෙන්න එපා. ඔයා දෙයක් ඉගෙන ගත්තොත් අනිත් කෙනාටත් ඒක දැනගන්න. ඔයා ඒක අනිත් අය අතරේ බෙදා හදා ගන්න. ඊළඟ දේ තමයි මේ වීඩියෝ එකෙන් දෙයක් මේ වගේ වීඩියෝ තවත් ඔයගොල්ලන්ට ලබා ගන්න ඕන හින්දා මේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඊළඟ කතාව තමයි මම මේ past papers ටික live සාකච්ඡා කරලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒකින් WhatsApp group link එකක් description එකෙත් ඇති, YouTube channel එකෙත් ඇති. ඒකට join වෙනාම Zoom link එක කරා ඔයගොල්ලන්ට ඒ වෙලේම live ප්‍රශ්න අහලා ඒ ටික නිරාකරණය කරගන්න පුළුවන්. ඔයගොල්ලන්ට තවත් බැරි පාඩම් තියෙනවා නම් ඒවත් කමෙන්ට් විදියට දාන්න මම ඒ ටිකත් කරලා දාන්නම්. හරි එහෙනම් වැඩි වෙලා යන්නේ නැතුව අපි ගානට යන්න. ඒකේ මේ සුළු කරන්න කියලා තමයි කියලා තියෙන්නේ නේද? ඒ කියලා තියෙන සුළු කරන්නේ 3x බෙදීම y ගුණ කිරීම 5y වර්ගය බෙදීම 6x. මේක සුළුෙන් මම මේක තවත් පියවරක් ලියන්නම් නේ. නැත්නම් අර කපන ඒවා පැහැදිලි වෙන්නේ නැහැ නේද? 3x බෙදීම y 5y වර්ගය බෙදීම 6x. මේක මේ y ට මේ එක y එකක් සුළු වෙනවා. මේ x ට මේ x කැපෙනවා. බෙදී ගුණ කිරීමකදී මොකද්ද කරන්න පුළුවන්? උඩයි යටයි කපන්න පුළුවන්. කවදාවත් උඩයි කපන්න බෑ යටයි කපන්න බෑ. ඔන්න ඕකනේ තියෙන්නේ. ඒ උඩයි යට කපන්න පුළුවන් වෙන සමානතාවයකදී ගුණ කිරීමකදී උඩයි යටයි එකම එක්කෙනාගේ උඩයි යටයි පුළුවන් වෙනස් දෙන්නෙක් උඩයි යටයි කපන්න පුළුවන්. එතකොට මේ තුනට තුනෙන් කැපුවම මෙතන 2යිනේ. එතකොට උත්තරේ එන්නේ 5ක් y බෙදීම 2යිනේ. x කැපිලා යනවනේ 5ක් y බෙදීම 2යි උත්තරේ. ඊළඟ එකේ කියන්නේ මොකක්ද කියලා බලමු. සමූහ සංඛ්‍යාත ව්‍යාප්තියේ කොටස මෙහි දැක්වේ 11 15 පන්තියේ ඉහළ පන්ති මෙතන ඉහළ පන්ති සීමාව මම පන්ති කියන එක ලියලා නැහැ. මෙතන පහළ පන්ති මායිම ඉහළ පන්ති සීමාව හරියටම තියෙන්න ඕනේ මේ ඉඩමකුණක් සීමාවද මායිමද? මායිමනේ හරියට තියෙන්න ඕනේ. සීමාව කියන්නේ මෙන්න මෙතන එක. මෙතන ඉහළ සීමාව 15යි. මේක පහළ සීමාව ඇහුවොත් පහළ සීමාව 11යි. මායිම කියන්නේ අර දෙන්නගේ හරි මැද වගේනේ. එතකොට මෙතෙන්දී පහළ පන්ති මායිමනේ අහලා තියෙන්නේ. මායිම කියන්නේ ඊට කලින් එක්කනාගේ ඉහළ පන්ති සීමාවත් දැන් මේ ගන්න එක්කනාගේ පහළ පන්ති සීමාවත් එකතු කරලා දෙකෙන් බෙදන්න ඕන. ඔව් කියද්දි තේරෙන්නේ නැහනේ. මෙන්න මේ 10යි මේ ගන්න එක්කනාගේ පහළ පන්ති සීමාවයි එකතු කරලා දෙකෙන් බෙදන්න. 10යි 11යි මේකේ හරි මැද කියන එකනේ 10 11යි 21යි 21 බෙදීම 2. ඒ කියන්නේ 10.5යි. පහළ පන්ති මායම 10.5. ඔක හිතින් ගන්න පුළුවන්. මේ දෙන්නගේ හරි මැද නෙන්නේ. ඒක හරි. ඊළඟ ගන්න එන්න අපි. හරි කියන්නේ මොකද්ද කියලා බලමු. ABCD සමාන්තර ආශ්‍රය AB 12 cm ලු. AB 12 cm නම් මේක සමාන්තර ආශ්‍රයයන් නම් සම්මුඛපාද සමාන හා සමාන්තරයි. මේකත් 12ක් වෙන්න එපා. ඒකත් හරි. ඒ දත්ත ලකුණු කරලා BCD ත්‍රිකෝණයේ වර්ගඵලය. මේ BCD ත්‍රිකෝණය මෙන්න මේකම වර්ගඵලය 48යි වර්ග සෙන්ටිමීටර කියලා කියනවා. දෙවි AP දිග සොයන්නලු. මේක 48යි නම් අර ජ්‍යාමිති තියරියක් තියෙනවා සමාන්තර ආශ්‍රය වර්ගඵලයේ එක් එක් විකර්ණය වගේ සමච්ඡේදන. ඒ කියන්නේ BCD ත්‍රිකෝණයේ වර්ගඵලයයි ABD ත්‍රිකෝණයේ වර්ගඵලයයි ඒ දෙක සමානයි. ඒ කියන්නේ මේ දෙක අංග සමයි කියලා පෙන්වන්න පුළුවන් ජ්‍යාමිතිය අනුව. ඒකින්ද තමයි හැම වෙන්නේ. එතකොට මේ වගේ දෙගුණයක් නේ. ABC ඔයගොල්ලෝ මේ තේරෙන ABCD වර්ගඵලය සමානයි 48ව 2. හරිද? ඔකම තියාගන්න. ඊළඟ කතාව තමයි සමාන්තර ආශ්‍රයක වර්ගඵලය එන්නේ කොහොමද? පාදයක දිග ගුණ කිරීම ඊට ලම්බකයේ දිග. මේ පාදයේ ලම්බකයේ AP නේ. AP වතාවක්
ලම්බ එම පාදයේ දිග ගුණ කිරීම ලම්බ උස. ලම්බ දිග. ලම්බ දිග හෝ ලම්බ උස. ලම්බකයේ දිග. මෙන්න මේ ලම්බකයේ දිග තමයි එන්න ඕන. මේ පාදයට අඳුන ලම්බකයේ දිග AP වතාවක් 12 සෙන්ටිමීටර්. මේ ඒක ගාන ලස්සන කැපෙන විදිය බලන්න. 48 වර්ග සෙන්ටිමීටර් ඒකේ වර්ගයේ දෙගුණයක්. මෙන්න මේ සෙන්ටිමීටරට මේ 1 සෙන්ටිමීටර එකක් සුළු වෙනවා. මේ 48යි මේ 12යි සුළු වෙන විදිය බලන්න. 12 වරක් 48ට 4යි මේ උඩයි තමයි කපන්න පුළුවන්. සමානතාවයේදී අර කිව්ව කතාව වෙන්නේ. එතකොට AP සමානයි 4 වරක් 2 8යි සෙන්ටිමීටර. 1 සෙන්ටිමීටර එකක් ඉතුරුනේ. යාන්ට එකක් සුළු වෙලා එනවා. ඔන්න ඔය විදිහට තමයි 13 වෙනි ගාන හදන්න තියෙන්නේ. එහෙනම් අපි ඊළඟ ගානට යමු. මේ අතරදිම කියන්න ඕන අර මේ සමහර වෙලාවට බෝඩ් එකේ උඩ තියෙන එක පේන්නේ නැති ඔයගොල්ලන්ට මේ දෙන්නම විතරක් ඉවර කරන්න. ඒක මම ඒ ලෝක කාලේ පන්ති යද්දී ගුරුවරයෙක් මේක මගේ වචනයක් නෙමෙයි හරිද? ඒක අර මම ඒ ලෝක කාලේ වැඩ කරද්දී ලියපු එකක්. ඒක එහෙම තියෙනවා. ඒක මම එක්ුවේ නැහැ. ඒක මාර මොටිවේෂන් එකක්. ඒකින්ද මම ඒක එහෙම තියෙන දෙනවා. ඒ තියෙන දුන්නා. ඒක මගේ වචනයක් නෙමෙයි හරිද? හරි. ගාන කියන්නේ මොකද කියමු? 14 වෙනි ගාන ගැන මෙන්න මේ වගේ එකක් දීලා කියනවා. සමතලා බිමක පිහිටි සිරස් කණුවක් AB වන අතර P හා Q රූපයේ පරිදි සමතලා බිම මත පිහිටි ලක්ෂ දෙක. මේක සමතලා බිම මත තියෙන එක මේ කණුවක්ලු සිරස් කණුවක්ලු. Q සිට බලන විට AB කණුවේ මුදුන. Q ඉඳන් බලද්දි AB කණුවේ මුදුන. ඒ කියන්නේ B නේ. B පෙනෙන්නේ අංශක 70ක ආරෝහණ කෝණය. අර ආරෝහණ අවරෝහණ. ඔක 19 බැලුවනේ. අංශක 70ක ආරෝහණ කෝණය. ආරෝහණ කියන්නේ උඩට මයින කෝණය. මේක අංශක 70. මේ ඉරි දාන්න එපා. අර පුරුද්දට ලියන්න. මේක අංශක 70ක ආරෝහණ කෝණයකින් මේ B ගේ AB කණුවේ මුදුන පේන්නේ. හරිද? B සිට බලන විට P දර්ශනය වන්නේ අංශක 50ක අවරෝහණ කෝණයකින්. දැන් මේ B කණුවේ මුදුනේ ඉඳන් P බලද්දී අංශක 50ක මෙතෙන්ද අංශක 50 අවරෝහණ කෝණ. ඒ කියන්නේ අවරෝහණ කියන්නේ යටටම අයින කෝණ කියන අදහස. අවරෝහණ කෝණය කියන්නේ හරිය මෙම තොරතුරු රූපේ නිරූපණය කරන. මෙන්න මෙතන කඩිරක් තියෙනවා මේක තිරස් හරියද? තිරස් කඩිර. මේ දෙක සමාන්තරයි මේකත් පොළවත් එකම. ඒක හරි. ඊළඟ එකේ කියන්නේ මේ එකම ගණන් ටික කරකවන බව පේනවනේ 19ත් ඔය වගේම එකක් දීලා තිබ්බා. ඊට පස්සේ සමාන්තර ශෛලී ගාන ඊළඟ එක මේ එකම ගණන් ටික කරකවෙන්නේ. ඊළඟ ගානට යන්කො. සමාන්තර ශෛලී වල සූත්‍ර ටික ඔය හැමදාම වගේ මතක් කරගන්න. මම මේ තියරි ටික මෙන්න මේ ටිකෙන් ලියන්න. සමාන්තර ශෛලී. සමාන්තර ශෛලී නම් සූත්‍ර මොකද Pn සමාන n වෙනි පදේ මොකද්ද කියලා අහුවොත් Pn සමාන a දාන. ඒ කියන්නේ පළමු පදේ n වෙනි එකපාරක් d. හොයන්න ඕන පදය n කියන්නේ පදය d කියන්නේ මොකද්ද? පොදු අන්තරය. මේ සමාන්තර ශෛලී වල තියෙන පොදු අන්තර. ගුණෝත්තර කියන්නේ තමයි අනුපාතය. ඒවයිනේ මේ ගුණෝත්තර කියද්දිනේ අනුපාතයක් වෙන්න පුළුවන්. සමාන්තර කියන්නේ එකතු වෙවි යන එක එන්න පුළුවන් අන්තරය. පොදු අන්තරය එන්නේ පසු පදයේ ඍණ පෙර පදය. n කියන්නේ පදේ, a කියන්නේ පළමු පදය. ඊට පස්සේ n ගණන එක එකතු sn සමානයි m බෙදීම දෙක වාරයක් a ධන l. ඊට පස්සේ l ට මෙන්න මේකෙන් ආන්සර් කරාම එනවා sn සමාන n බෙදීම දෙක වාරයක් මෙන්න මේක අර වර්ණහන් වල ප්‍රමුඛතාවයේ කුද්දිලා 2a ධන 2a ධන n දින එක වාරයක් d. ඔන්න ඕක. මුලින් මේක සුළු කරා ඊළඟට තමයි මේ වරහන්ට යන්න පුළුවන්. මේක ගුණ කරලා එකතු කරා මේකෙන් ඔන්න ඔහමනේ යන්නේ. ඒක මේ එක හරි. ගුණෝත්තර කතා කරමු. එතන පේන්නේ නැහැ. හරි ඒක හරිනේ. එහෙනම් මම මේ උත්තර ගත්තා. ගුණෝත්තර කතා කරද්දී මෙතන 15 වෙනි ගාන මේ ගුණෝත්තර කතා කරද්දී සූත්‍ර වල තියෙන්නේ මේ සූත්‍ර වලට පාඩම් කිරීම අන්න ඔයගොල්ලන්ට මේ වෙලේ තියෙන්නේ T n වෙනි පදේ එන්නේ a වතාවක් r ගේ n ඍණ එක.
ඒ කියන්නේ මේකේ පළමු පදය. R කියන්නේ පොදු අනුපාතය. මේ n කියන්නේ පදය. හරිද? ඊට පස්සේ Sn ටත් සූත්‍ර දෙකක් තියෙනවා. Sn සමානයි ඒ වතාවක් එක ඍණ R ගේ n බෙදීම මූම ලියනවා n නැතුව එක ඍණ R කියලා. ඔක ඔය දාන කතාව එක Rn ඍණ 1යි R ඍණ 1යි කියලාත් ගන්නවා. ඔන්න ඔය ටික තමයි සූත්‍ර 1 2 3 4 5යි. මේක මේ ටික අනිත් පැත්ත ඒක හදා ගන්න පුළුවන්. සූත්‍ර පහක් මතක තියාගත්ත ගමන් ඔය ගාන කොට. ඒ කියන්නේ මොකද පළමු පදේ මෙතෙන්ට ඕන වෙන මේ සමාන්තර ශෛලී කතාවනේ කියන්නේ. මේ ගුණෝත්තර ශෛලිය එකනේ. ගිය අවුරුද්දේ මට මතක විදියට හැවුවේ සමාන්තරද මන්ද. ගුණෝත්තර. ඒක අහන්නේ මොකද්ද? තුන්වෙනි පදේ. මෙන්න මේක අහන්නේ. ගුණෝත්තර පැත්තෙන් අහන්නේ. හරි මම තියරියක් ගන්න සෙට් කරලා තියෙන්නේ. ඒකේ ඒ සමානයි මේ කියන පළමු පදයේ 6ද දෙවනි පදයේ ඍණ 12ලු. දෙවනි පදයේ ඍණ 12ලු. ඕක දීලා මොකටද? දෙවනි පදයේ ඒ කියන්නේ මේ වගේ කියන්නේ 6 ඍණ 12. කොහොම යන එක 12ද. එතකොට ඕකෙන් R හොයා ගන්න පුළුවන්. R සමානයි පසුපදයේ ඍණ 12නේ. පසුපදයේ බෙදීම පෙර පදයේ. පොදු අනුපාතය කියන්නේ අනුපාතයන්නේ. පසුපදයෙන් පෙර පදයේ බෙදුවම එනවා ඒකේ උත්තරය. එතකොට ඍණ 2යි. R හරි. මේකේ තුන්වෙනි පදේ වෙන්නේ ධ්‍යානවතනේ. ඔව් තුන්වෙනි පදේ. ඉතින් කියන්න පුළුවන් මේව සූත්‍ර දාන්න ඕනෙත් නෑ. 6 වතාවක් R කියන්නේ ඍණ 2යි. n කියන්නේ තුන්වෙනි පදයනේ. 3 ඍණ 1. එතකොට 6 වතාවක් ඍණ 2 වර්ගය. ඍණ පදයක වර්ගය කියන එක ධනාංගයක්. 4යි. 24යි. ධන 24යි හරිද? මේක 24යි. ඊ තුන්වෙනි පදේ 24 කියලා එන්නේ. ඔන්න ඔය විදිහට ඕක උත්තරේ ගන්න පුළුවන්. ඒ යවට තියෙන ටිකත් මතක් කරගන්න. මේක රිවිෂන් එකක් විදිහට කොට දා ගන්න පුළුවන්. හරි එහෙනම් අපි ඊළඟට ගන්න යන්න. 16 කියලා තියෙන්නේ මොකද්ද කියලා බලමු. රූපය දැක්කනේ ABC ත්‍රිකෝණයේ AC පාදයේ මධ්‍ය ලක්ෂ්‍ය QA හරි. AQP කෝණය සහ QCB කෝණය අංශක 90. මේක 90ක් කියන්නේ ඒතරවල කියන්න පුළුවන් මෙතන තියෙන F අකුරක්නේ. F අකුරේ කියන්නේ අනුරූප කෝණනේ. අනුරූප කෝණ සමාන එම රේඛායුගල සමාන්තරයි. මේක තීර්යයක් රේඛාව. එතකොට QP තුයි මේකයි සමාන්තරයි. මේක සමාන්තර නම් මෙන්න මේ කෝණයයි අයි මේක සමාන්තර නම් මෙන්න මේ කෝණය අතු සමානයිනේ. එතකොට මේක අහලා තියෙන්නේ මොකද්ද? APQ කෝණයට සමාන. APQ කෝණයට සමාන එක මොකද්ද? CBP කෝණය. නැත්නම් PBC කෝණය. PBC නැත්නම් එහෙම නැත්නම් කියන්න පුළුවන් ABC කෝණය. අන්න මේකට කියන්න පුළුවන් ABC කෝණය කියලා. මේ දෙකම එකමනේ කියවෙන්නේ නේ. ඊට පස්සේ තා එකක් කියන්න පුළුවන්. මේක සමාන්තරයි නම් මෙන්න මේකත්. ඇයි ජ්‍යාමිතිය තියරියක් තියෙන මධ්‍ය ලක්ෂ යාකරණ රේඛාවද? ත්‍රිකෝණයක මධ්‍ය ලක්ෂ යාකරණ රේඛාව ඉතිරි තුන්වන පාදයට සමාන්තරයි කියලා. සමාන්තර නම් කියන්න පුළුවන්. ඒ තියෙන්නේ මධ්‍ය ලක්ෂ යාකරණ රේඛාව කියලා. මේ ත්‍රිකෝණයේ මධ්‍ය ලක්ෂ යාකරණ රේඛාව. ඒ කියන්නේ මෙන්න මේ කෝණය මේකත් සමච්ඡේද වෙනවායි කියලා කියන්න පුළුවන්. PQ සමානයි 4 cm නම් PQ සමානයි 4 cm නම් BCD ගන්න. හරිනේ. ත්‍රිකෝණයක මධ්‍ය ලක්ෂ යාකරණ රේඛාව. දැන් මෙතෙන්දි ලැබිලා තියෙන සමාන්තරයි කියලා. සමාන්තර නම් මධ්‍ය ලක්ෂ යාකරණ රේඛාව ඉතින් තුන්වන පාදයට සමාන්තර හා එම පාදයෙන් අර්ධයක් තමයි මෙන්න මේ. ඉතිරි තුන්වන පාදයට සමාන්තර හා තුන්වන පාදයෙන් අර්ධයක් තමයි මෙන්න මේ රේඛාව වෙන්නේ. එහෙනම් ඒ රේඛාව වගේ දෙගුණයක් තමයි මේ BC කියන්නේ. ඉතිරි තුන්වන පාදය. නැත්නම් මෙහෙම කියන්න පුළුවන් ත්‍රිකෝණයක මධ්‍ය ලක්ෂ යාකරණ රේඛාව ඉතිරි තුන්වන පාදයට සමාන්තර හා
එහි දිගමෙන් දෙගුණයකි. එහි දිගමෙන් දෙගුණයක් ඉතිරි තුන්වන පාදයට සමාන වේ. අර තේරෙන භාෂාවෙන් කියනවා නම්. ඒ කියන්නේ මේ PQ වගේව දෙකක්. මේ PQ කියන්නේ දෙක. ඒ කියන්නේ මෙන්න මේක PQ වගේ දෙගුණයක් සමාන වෙනවා BC දිගට. PQ කියන 4 සෙන්ටිමීටර නම් BC සමානයි 2 වාරයක් PQ කියන්නේ 4යි. PC එහෙනම් 8 සෙන්ටිමීටර වෙන්නම ඕන. ඒ වගේ දෙගුණයක් නේද? අනුන් තුන්වන පාදයෙන් අර්ධයක් වේ අර මධ්‍ය ලක්ෂ්‍යාගන රේඛාව. ඔය එකම කතාව කියන්නේ ඔය තියරි පුළුවන් වෙන්න ඕනේ නැතුව කටපාඩම් කළාම හරියන්නේ නැහැ. ඒක ඔළුවට දාගන්න ඕන තියරිය මොකක්ද කියන්නේ කියලා. හරියනවා අපි ඊළඟ ගන්නට. මේ කරද්දි මේ කියන්නේ 17 කියන්නේ ඍජු කෝණී ත්‍රිකෝණයක හරස්කඩ සහිත ඍජු ප්‍රිස්මයක් ඒ රූපය. මෙන්න මේ රූපයේ දැක්වේ ප්‍රිස්මයේ මූත හැඩයක් නොවන්නේ මින් රූපෙකම. මේකේ හැඩ මොනවද තියෙන්නේ? මෙන්න මේ වගේ ඍජු කෝණී ත්‍රිකෝණයක් තියෙනවා. ඊළඟට මේ රොම්බස නෙමෙයි මේවයි තියෙන්නේ. මේවා ගත්තොත් මෙන්න මේ ඍජු කෝණාශ්‍රය තමයි. ඒ මේ වගේ එකකට ඍජු කෝණාශ්‍රයක් න රොම්බස සෙට් වෙන්නේ නැහැ මේවට. මේ වගේව 1 2 3ක් තියෙනවා. මේ වගේව 3ක් සහ මේ වගේව 2ක්. මේ වගේව දෙගුණයක්. 2ක් සහ මේ වගේව 3ක්. ඔතනින් සෙට් වෙන්නේ නැත්නම් මේ මොකද්ද? මේ සමාන්තර ආශ්‍රයක් වගේ එකක් දීලා තියෙන උත්තරේ 2 වෙන්න ඕන. ගැලපෙන්නේ නැති එකන උත්තරේ 2 ආම්ස එක. උත්තරේ 2. හරියනවා අපි ඊළඟ ගන්නට යන්න. 18 වෙනි ගාන කියන්නේ 2x ගණය දන 3x ගණයක ප්‍රකාශනයේ x සාධකයක් x ධන එකලු. x ධන එකලු එක සාධකයක් එහෙමනම් අනිත් සාධකය නහන්. ඔය මෙන්න මේ බහුපද කියලා පාඩමක් K level වලදී max කරනවා නම් අහු වෙනවා PO වල. මේකෙදි අපි මෙහෙම වැඩක් කරමු 2x ගණය දාන 3x ලියමුකෝ 2x කියලා. අර ඒකට හේතුව අර x ධන එකක් ගන්න ඕන හින්දා මෙතන දෙකක් එළියට ගත්තොත් 2x ගාම එළියට ගත්තොත් x ධන එකක් එනවනේ. මේ 3x මම දෙකට ගල්ලා 2x ධන x මේක 3x වෙනවනේ. මේක සෙට් වුණා මේක සෙට් වෙනවනේ. දාන තිබිච්ච එක. එහෙම ලිව්වා. හරිනේ. ඊළඟට ඒක මම වෙන 2x ධන මේක x. ඔන්න ඔය විදිහට ලිව්වා. එතකොට මෙතනින් මම 2x එකක් එළියට ගත්තොත් x ධන 1 එකක් එනවා. මෙතන 1 එළියට ගන්නවා. 1 එළියට ගත්තොත් මෙතන x ධන 1 එනවා. එතකොට එක සාධකයක් x ධන 1 අනිත් සාධකේ 2x ධන 1. ඔන්න ඔය විදිහට ගන්න පුළුවන්. ඒ ලෙවල් වලදී නම් අර මේව තුනක් දාලා මම ඒ විදිහට කියා දෙන්න යන්නේ. ඒකේ ලෙවල් මැක්ස් කරනවා ඔයට ඒක සෙට් වෙයි. හරියනවා අපි ඊළඟ ගන්නට. 19 කියන මොකද්ද කියමු. රූපයේ දැක්වෙන්නේ O කේන්ද්‍රයේ වූ වෘත්තයක්. දී ඇති තොරතුරු අනුව පාද්දී ඇති ABC කෝණය. ABC කෝණය හොයන්න පුළුවන් ලේසියෙන්ම කොහොමද? ත්‍රිකෝණ මේ වෘත්තයක කේන්ද්‍රය ආපාතනය කරන කෝණය. මේ කේන්ද්‍රය ආපාතනය කරන කෝණය පරිධිය ආපාතනය කරන කෝණයේ අගයමෙන් දෙගුණයක්. එහෙනම් කේන්ද්‍රයේ කෝණයෙන් අර්ධයක් කියන එකනේ පරිධිය කෝණය. එහෙනම් මේක වෙන්න ඕනේ 240න් භාගයයි. ඒ කියන්නේ අංශක 120යි. හරියට මම කිව්වා තියරිය හරිනේ. කේන්ද්‍රය ආපාතනය කරන කෝණය පරිධිය ආපාතනය කරන කෝණයගේ මෙන් දෙගුණයක්. ඒ කියන්නේ මේ කෝණය වගේ දෙගුණයක් තමයි 240ක්. 240න් අර්ධයක් තමයි ABC කෝණය ඉන්නේ. එක. දෙකේ යහන් ADC කෝණය වෙන්නේ නැති. ADC කෝණය හොයන්නේ කොහොමද? ලක්ෂයක් වටා සම්පූර්ණ කෝණවල එකතුව 360ක් වෙන්න ඕනේ. හින්දා 360න් 240ක් ගියාම එන ආගය තමයි AOC කෝණය එන්නේ. AOC කෝණය එන්නේ කීයද? අංශක 120යිනේ. මෙන්න මේ කෝණය අංශක 120යි. අංශක 120 නම් අර තියරීම තමයි. ත්‍රිකෝ මේ වෘත්තයක කේන්ද්‍රය ආපාතනය කරන කෝණය මේ කෝණය පරිධිය ආපාතනය කරන මේ කෝණයට මේ වගේ වෙන්නේ. පරිධිය ආපාතනය කරන මේ කෝණයනේ. ADC කෝණය එන්නේ 120න් භාගය. අර තියරේ කෙලින්ම අර ගණිත පැත්ත නෙමෙයි. කේන්ද්‍රය ආපාතනය කරන කෝණය පරිධිය ආපාතනය කරන කෝණය මෙන්න අරගෙන අනිත් පැත්ත තමයි. මේකම තමයි ආයෙ දෙන්නේ. ඒ කියන්නේ අංශක 60ක් කියලා එනවා. අන්න ඔය විදිහට පොක් ගන්න පුළුවන්. එහෙනම් අපි ඊළඟ ගන්නට යමු. ඒ කියන්නේ බිංදුව දෙක සහ පාදයක ලක්ෂ හරහා යන සර්වේකාවේ අනුක්‍රමණීය අන්තක්ඛණ්ඩය.
මේක මේ ලක්ෂ ටික ඔයගොල්ලොන්ට ලකුණු කරාම නම් වැඩේදී 0.2 කියද්දි මෙන්න මේ හරිය වගේ ලක්ෂයක් ඒ 5 කියද්දි මෙන්න මේ වගේ ලක්ෂයක් එන්නේ. ඔය සමාන mx අනුක්‍රමණය බලමු. අනුක්‍රමණය සමානයි y කණ්ඩායක වෙනස බෙදීම x කණ්ඩායක වෙනස y කණ්ඩායක මෙන්න මේකනේ y xy පිළිවෙලටම තමයි ඉංග්‍රීසි ඕඩිය මේක තියෙන්නේ xy 2 ඍණ 2 බෙදීම මේකෙන් ගත්තේ 5 ඍණ බිඳුව 2 ඍණ 2 බිඳුවයි 5 ඍණ බිඳුව 5යි ඕනම එකක් බිඳුව ඕනම ඉලක්කමකින් බෙදුවොත් බිඳුවයිනේ. ඔගේ අනිත් පැත්ත නම් ඔයගොල්ලොන්ට දන්නේ නැහැ. ඔය බිඳුව අර සීමාව හේතු සම්බන්ධ වෙලා අනන්තය කියලා එකක් එනවා. ඔයගොල්ලෝ ඒව දන්නේ නැහැ. එතකොට අනුක්‍රමණය මේකේ බිඳුවයි. අන්තර්ඛණ්ඩය කියන්නේ y අක්ෂයේ ඡේදනය වෙන තැනනේ. y අක්ෂයේ ඡේදනය වෙන්නේ දෙකේදී. අන්තර්ඛණ්ඩය දෙකයි. ඔන්න ඔය විදිහට ප්‍රශ්න 20 සාකච්ඡා වෙනවා. ඊළඟ සෙෂන් එක යටතේදී 21 ඉඳන් 25 සාකච්ඡා කරනවා. ඒක part 3 විදිහට වැටෙයි. ඊළඟට කියන්න තියෙන දේ තමයි ඉතින් අර මොටිවේෂන් ඒ සීන් එක අන්තිම වීඩියෝ එකෙන් දෙන්න බලාපොරොත්තු වෙනවා. මේකෙදිත් කියන්න තියෙන ඉතින් අනිවාර්යෙන් වැඩ කරන්න. වැඩ කරලා දිරන්න. ලොකු මොටිවේෂන් එකක් ඉතින් අර අන්තිම වීඩියෝ එකේ ගොඩක් අර සෙට් වෙන අර ජ්‍යාමිති ටික විතරක් ඕන අයට ඒක ෂෝට්ස් විදියට වැටේ. එහෙම ගොඩ දාගන්න. අනිවාර්යෙන් ඔයගොල්ලන්ට full support එක දෙන්න. අනිවාර්යෙන් වැඩ කරලා ගොඩ යන්න. past papers කරන්න මතක ඇතිව. හරි thank you.